ආර්ය සත්‍ය ක්‍රමයේ කීයක් තියෙනවද? 4යි. චතුරාර්ය සත්‍ය. චතු කියන්නේ 4ටනේ. චතුර කියන්නේ 4ට. ආර්ය සත්‍ය 4යි. මේ ආර්ය සත්‍ය ක්‍රමයෙන් හේතුඵල න්‍යාය තේරුම් ගන්න එක ලේසි නෑ. භාග්‍යවතුන් වහන්සේ ඒ ක්‍රමයේ දේශනා කළේ කාටද? ගැඹුරු ප්‍රඥාවක් තියෙන, ගැඹුරු නුවණක් තියෙන අයට. කාටද? ගැඹුරු නුවණක් තියෙන තික්ක ප්‍රඥයින්ට තමයි දේශනා කළේ. ඒක දේශනා කළාම කොටසක් නිවන් දැක්කා, කොටසක් නිවන් දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ අයටත් ගැළපෙන පරිදි පොඩ්ඩක් විස්තර කරලා දෙවෙනි ක්‍රමයේ දේශනා කළා. දෙවෙනි ක්‍රමය මොකද්ද? දැන් තිරේ තියෙන බලන්න. පටිච්ච සමුප්පාද ක්‍රමය. අංග කීයක් තියෙනවද? 12යි. කියන්න බලන්න. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. අංග 12යි. දැන් 4ෙන් ඉගෙන ගන්න බැරි අයට, 4ෙන් නිවන් දකින්න බැරි අයට බුදුහාමුදුරුවෝ මොකද කළේ? තරමක් විස්තර කරලා කීයක් දේශනා කළාද? 12ක් දේශනා කළා. එතකොට 4ද ලේසි 12ද? ඈ? ඕගොල්ලෝ හිතනෝනේ අඩු සංඛ්‍යාවෙන් තියෙන එක ලේසි කියලා. නෑ. මේ බලන්න. දැන් ඕගොල්ලන්ට තාම තේරුනේ නෑ. දැන් බලන්න. පින්වත්නි, අපි හිතමු ඉස්කෝලේක ගුරුවරියක් බෝඩ් එකේ ගානක් හදනවා. ගාන හදපු ගමම්ම ඉස්සරහම ඉන්න දක්ෂ ළමයි ටිකට තේරෙනවා. ඒ ළමයි ගාන හදලා කියනවා අපි හැදුවා ටීචර් කියලා. එතකොට සමහර කොටසක් කෑ ගහනවා අනේ අපිට තේරුනේ නෑ ටීචර් කියලා. එතකොට මොකද කරන්නේ? ගුරුතුමිය ඒ ගානම තවත් විස්තර කරලා හදලා දෙනවා. දැන් ඉස්සෙල්ලා තිබ්බේ 4කින් කියලා දුන්නා, දැන් 12කින් කියලා දෙනවා. බලන්න බුදුහාමුදුරන්ගේ තියෙන කරුණාවනේ. නේද? කෙටි ක්‍රමයෙන් කියලා දුන්නාම නිවන් දැක්ක පිරිසක් හිටියා. අනිත් අය කෑ ගහනවා ස්වාමීනි අපිට නිවන් දකින්න මේක තේරෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දීර්ඝව විස්තර කරලා එක්ස්ප්ලේන් කරලා දෙනවා, එක්ස්පෑන්ඩ් කරලා විස්තාරාත්මකව දේශනා කරා. ඒත් කොටසකට තේරුණා. තවත් කොටසක් හිටියා කවුද? තේරෙන්නේම නැති අය. දැන් ඉස්කෝලෙත් එහෙමනේ ඉන්නේ. නේද? හොඳම අය ඉන්නවා. ඊට පස්සේ තරමක් තේරෙන අය ඉන්නවා. ඔව් සමහර අය ඉන්නවා අපි කියන්නේ මැටි කියලානේ. මැටි වලත් නිකන් අර හොඳ මේක කිරි මැටි වාගේ අය කිසිම දෙයක් තේරිලා නැහැ කියලා කෑ ගහනවා. ඒ ගුරුතුමිය මොකද කරන්නේ? මේක තවත් විස්තර කරලා අති දීර්ඝ ක්‍රමයකට විස්තර කරනවා. මගේ බුදුරජාණන් වහන්සේත් මේක ඊළඟට කරේ මොකද? පටිච්ච සමුප්පාදයේ අංග 12න් තේරෙන්නේ නැත්නම් 24කට කඩලා ඉගැන්නුවා. කීයකටද? 24කට කඩලා ඉගැන්නුවා. පටිච්ච සමුප්පාදේ තේරෙන්නේ නැති නිසා 12ට අංග 24කට කඩලා ප්‍රත්‍ය 24කින් දේශනා කළා. ප්‍රත්‍ය කීයකින්ද? 24කින් දේශනා කළා. ඒකට කියනවා මොන ක්‍රමය කියලාද? ප ဋ ාණ ක්‍රමය කියලා. දැන් බලන්න මෙහෙම. මෙතන ඉන්න උපාසක අම්මලා අතරින් කාට හරි තියුණු ප්‍රඥාවක් තියෙන බොහෝ නුවණ අය තියෙන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට ගැලපෙන්නේ මොන ක්‍රමයේද? චතුරාර්ය සත්‍ය ක්‍රමය. ටිකක් මද නුවණ තියෙන පිරිසක ගත්තොත් ඒ අයට තේරෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමය. මේ මං වගේ මෙලෝ හසරක් තේරෙන්නේ නැති කෙනෙකුට දැන් උපාසක අම්මලාට නම් හොඳට තේරෙනවනේ. මං වගේ මදම නුවණක් තියෙන කෙනෙකුට තේරෙන්නේ මොන ක්‍රමෙන්ද? ප ဋ ාණ ක්‍රමය. මොන ක්‍රමෙන්ද? ප ဋ ාණ ක්‍රමය.